හායි ළමයි ඔන්න මේ මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. මේ මගේ පළවෙනි වොයිස් රෙකෝඩ් දාන වීඩියෝ එක. මම හිතුවා මමත් ඒ වගේ කරන්න. මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ ක්‍රිටිකල් රක්ෂිත වනයේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක. මේ තියෙන්නේ ඒ රක්ෂිත වනයේ තියෙන විශාලම පොකුණ. ඒක බලන්න තමයි අපේ යුනිවර්සිටි එකෙන් යන ෆීල්ඩ් විසිට් එකක් විදියට තමයි අපි මේ ස්ථානයට ගියේ. ඇත්තටම හිතා ගන්නවත් ඒ තරම් මේ ස්ථානය විශාලයි. ඔබටම බැලුවම පේනවා ෆෝන් එකෙන් බලන්නට වඩා ගිහිල්ලා බලන එක තමයි වඩාත් හොඳ. ගියාම තේරෙනවා මේක මෙච්චර විශාලයිද කියලා හිතා ගන්න බෑ. මම ඉතින් මගේ යාළුවොත් එක්ක ඔන්න ඉතින් ගමන ආරම්භ කරා. අපේ කැම්පස් එකේ සර්ලා ටික එහෙම අපිත් එක්ක. ඒ ළමයි ගොඩාක් කැම්පස් එකේ පස් තුනක් විතර ආවා. අපි දැන් මේ යන්නේ තියෙන ලොකු පොකුණ දිගේ තමයි. ඒ පොකුණ දැන් අබලන් වෙලා තියෙන්නේ. ඒක හදමින් පවතිනවා. අපිත් ඒකට පොඩ්ඩක් උදව් කරා. මේ පොකුණ පිරිසිදු කරන කොලයින් කරන ඒවට උදව් කරා. මේක අබලන් වෙලා තියෙන්නේ. මේක ගොඩනගලා ගත්තොත් ඉතාමත් වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. සංචාරක ආකර්ෂණය වුණ දිනා ගන්න පුළුවන් ස්ථානයක් මේක. අපි ඇවිදගෙන ගියා. මම මේ දැන් යන්නේ පොකුණ ඇතුළට. මේ පොකුණේ ගස් පැවිලා. යාළුවොත් එක්ක ඇවිදගෙන ගියා. ගොඩක් අය ෆොටෝ ගත්තා, වීඩියෝ කරා. ගොඩක් අය පිරිසිදු කරන්න උදව් කරා. මේ වගේ ස්ථානයක් ප්‍රවර්තනය කරනවා කියන්නේ රටට ලොකු ආදායමක් එන දෙයක්. අපි බලමු එහෙනම් පල්ලෙහාට ගිහින්. යම්. මම දැන් මේ යන්නේ පොකුණ මැද ස්ථානයටයි. දැනට නම් මේ පොකුණක් වගේ අබලන් වෙච්ච නිසා පොඩ්ඩක් පැහැදිලිව නෑ. අපි ගිහින් බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඇත්තටම මෙතන ගියාම මාර නිදහසක්, මාර නිස්කලංක බවක් දැනුනේ. ස්වභාවිකත්වයෙන් ඉහළ තැන. මේ ඉන්නේ මගේ යාළුවෝ. අපි කට්ටියත් එක්ක තමයි මේ එකට යන්නේ. උඩටම යන්න ඕනි. මේ පොකුණ විතරක් නෙවෙයි, තව පුරාවිද්‍යාත්මක ස්ථාන තව ගොඩක් තියෙනවා. ඒව බලන්න තමයි අපි මේ යන්න සූදානම් වෙන්නේ.
විදිහට හරිම අමාරුවෙන් අපි මේ ගමනේ මේ ගමනට ළඟා වුණා. දැන් අපි බලමු ඊළඟට කොහෙටද යන්නේ කියලා. අපිට වටින් ග්ලේසියම් යන්න තියෙන නිසා අපි මේ මැදින් ආවේ. අපි හරි ආසාවෙන් ගල් වලින් නැග මගේ යාළුවොත් එක්ක මේ ගමනේ ගියා. මේ ගල් අතරින් ලස්සන දිය ධාරාවක් ගලාගෙන යනවා. ඒ වතුර හරිම කූල්. මාර සමීපයක් දැනෙන්නේ මූණ හොඳ ගත්තාම. අපි බලමු එහෙනම් උඩට ගිහලා මොනවද තියෙන්නේ කියලා. අපි හරිම අමාරුවෙන් ගල් වලින් නැග පාරට ළඟා වුණා. මේ ස්ථානය ඇත්තටම ගොඩක් ලස්සනයි. ස්වභාවික සුන්දරත්වයෙන් අති විශිෂ්ටයි. අපි මෙන්න මෙහෙම පඩිපෙළ නැග ඉස්සරහට ගියා. හරිම අමාරුයි මේ ගමන යන එක නම්. ගොඩක් දුර අපිට යන්න තියෙනවා. ඒ යන අතරම අපිට පුරාවිද්‍යාත්මක දාන බොහෝමයක් මුණ ගැහෙනවා. මෙන්න මේ විදියට ලස්සන පඩිපෙළ නිර්මාණ කරලා තිබ්බ මෙහි. මේ පියගැට පෙළවල් දෙපස තියෙන්නේ ඉතාමත් ස්වභාවික සුන්දරත්වයෙන් අති විශාල ගස් ආදී. එමගින් අපිට සිසිලස ලබා දුන්නා. වෙහෙස මහන්සිය දැනුනේ නෑ ඒ සිසිලස නිසා. ඔබටම පේනවා ඇති කොච්චර ලස්සනද මේ ප්‍රදේශය කියලා. මේ වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න. එතකොට ඔබට දැක ගන්න පුළුවන් මොනවාද මේ රිටිගල කන්දේ තිබ්බේ කියලා. ඔන්න අපිට හම්බුණා යනකොටම මුලින්ම තියෙන බලන්න ඉතාමත් පෞරාණික නටබුන්. මේ වගේ දේවලුත් නරඹන්න ඕන. ඇත්තටම මම පළවෙනි වතාවට තමා මේ ආකාරයට පුරාවිද්‍යාත්මක නටබුන් නරඹන්න ගියේ. බලන්න එහි තියෙන ස්වභාවික සුන්දරත්වය අති විශිෂ්ටයි. ඉතාමත් අලංකාර ශක්තිමත් නටබුන් තිබෙන ආකාරය අපිට මේ තුලින් දැකගත හැකි වුණා.
බලන්න ඒ ස්වභාවික සුන්දරත්වයත් සමග මුසු වෙලා තියෙන නටපුන්. මේ විතරක් නෙවෙයි තවත් නටපුන් විශාල ප්‍රමාණයක් මේ තියෙනවා. මේ වගේ ස්ථානයක් ප්‍රවර්ධනය කිරීම මගින් රටට විදේශ විනිමය තවත් ගලා එන්න පුළුවන්. මොකද විදේශිකයන් මේ වගේ නටබුන් බලන්න බොහෝම ප්‍රියයි. මමත් හරි ආසාවෙන් මේ නටබුන් බැලුවා. වන්න ඉතාමත් අලංකාර විදියට කිසිදා දැක නැති නටබුන් මට අද දැක ගන්න ලැබුණා. මේ ටික ඇවිල්ලත් අපිට ඉතා වෙහෙස නිසා අපි පොඩි වෙලාවක් මෙතන නැවතිලා ඉඳලා තමයි ආයි ගමන පටන් ගත්තේ. ෆොටෝ එකක් ගහලා මේ ගමන ආව කියලා මතක සටහන් තියාගෙන තමයි අපි ඊළඟට ගමන ආරම්භ කරේ. ඔන්න දැන් අපි ආයි ගමන ආරම්භ කරලා තියෙන්නේ. අපි උඩට ගියා. අපි බලමු ඊළඟට අපි මොනවද හම්බෙන්නේ කියලා. එහෙනම් අපි දැන් උඩට ගිහිල්ලා බලමු. අපි මෙන්න මේ දිය පහරින් මුහුණ සෝදගෙන තමයි ඉහළට නැග්ගේ. ඔන්න ඔහොම අපි ඉස්සරහට ගියා. තවත් ඉස්සරහට යන්න තියෙන. එතකොට තවත් අපිට නටබුන් තවත් දැක ගන්න පුළුවන්.
බලමු ඊළඟට මොනවද හම්බෙන්නේ කියලා. බලන්න තවත් නඩමුන් අපිට දැකගත හැකිව. දැන් අපිට පේනවා මේ ඊළඟට තියෙන තවත් නටමු. ජීවිතේ කොයිම හෝ වෙලාවක මේ වගේ ස්ථානයකට ගිහිල්ලා මේවත් දැකලා නරඹන්න ඕනේ. ඉතාමත් පෞරාණික වටිනාකමින් යුත් මෙම නටමු රටට ඉතාමත් වැදගත් වෙනවා. ඔයාලත් මේ වගේ ස්ථානවලට යන්න, ඒව ප්‍රවර්ධනය කරන්න උදව් කරන්න, එමගින් රටේ ආදායම ඉහළ යනවා, විදේශ විනිමය තවත් එනවා, මේ ස්ථාන ප්‍රධාන ආකර්ෂණ බවට පත් වෙනවා, විදේශිකයන් මේ ස්ථාන බලන්න පැමිණෙනවා. ඒ හින්දා ඔයත් මේ ස්ථානවලට යන්න, ප්‍රවර්ධනය සඳහා උදව් කරන්න, කුමන හෝ ක්‍රමයකින් උදව් කරන්න. ශ්‍රමයෙන් වුවත් කමක් නැහැ, කුමක් හෝ උදව්වක් කරන්න. ඒ රටට විශාල වශයෙන් වටිනාකම දෙන්න පුළුවන්. ඔය ආකාරයට අපි ඉහළටම ආවා. තියෙන නටමුන් අපි නැරඹුවා. ඉතාමත් ආසාවෙන් මේ වගේ දෙයක් දැකපෙනි වතාවම හරිම ආසාවෙන් මේ වගේ මේව නැරඹුවා. මොන වගේද කියලා දැක බලා ගත්තා. මේ වගේ විශාල ගස් ස්වභාවික සෞන්දර්ය අති විශාල වශයෙන් තියෙනවා. ඔන්න දැන් මම රට ආවා. මට ඔයාලට තව පෙන්වන්න බැරි වෙච්ච එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ ස්ථානය. මේ තමයි පටන් ගන්නකොටම තියෙන මාරම ලස්සනක් තියෙන්නේ. පටන් ගන්නකොටම තියෙන මේ ස්ථානය ඉතාමත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මැටි ගෙවල් හදලා තියෙනවා. මට එතනට නම් යනවා වෙලාව බරක් වෙච්ච නිසා නමුත් ඔයාලා ගිහින් බලන්න. ඊළඟට අපි ගෙදර තමයි මේ. අපි බස් එකකට නැග්ගා යුනිවර්සිටි එකට යන්න. ඒ ගමනේ අවසානයත් සමග සින්දු කිය ඉතාමත් ආසාවෙන් අපි ගමන අවසන් කළා. Thank you.